උඹලට පේනවද? අද මම මේ ගංජා පොඩ්ඩක් ගැව්වා තාම දුම දානවා බං. පේනවද කටෙන් දුම් දානවා. ඔව් බං අම්මට සිරි වෙන්න තාත්තා උතලා තිබ්බ පොල් තොම්බ ගංජා. ගංජා කියන්නේ ඒක ගංජා නෙමෙයි ඒක නිකන් අම්මට හුකංජා වුණා රංජගේ ගංජා වගේ නිකන් අම්මට උකන්න දාලා ගාලා ඉන්නේ තාම දුම් දානවා ඔය. පේනවද මුලා? පේනවද කියපන් අර පොඩියට දුම් යනවා ඔය නේ? අඩොත් පපු කැහුත්ත නිකන් හුත්ත වගේ වෙලා හුත්ත කැහුත්ත වෙලා අම්මට හිගිලා ගියා කියෝ. ඉතින් ජොයින්ට් එක ගාලා ඇබ් දෙකට උම්බා වෙලා තින්නේ. පේනවද ඇස් දෙකට උම්බා වෙලා තිනු? ඉතින් මොකද කරන්නේ? 2024 හුත්තිගේ පුතාගේ අවුරුද්ද ඉවරයිනේ. කෑර්වි අවුරුද්ද මේක හුක්කනවා දාලා ඈ. හැබැයි ඉතින් ලංකාවේ උන්ට නම් අවුලක් නෑ අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණානේ ඉතින් ඔළුවත් පොඩ්ඩක් කැරගෙනවා. මලනම් සුබිරිය. ඉතින් මොකද වෙන්නේ කට්ටියට? දුබ කරනද කොච්චියක් වගේනේ? මගේ පුකේ ගිලෙනුත් දුම් දානවා මම මේ පොඩක් වහගෙන ඉන්නේ. පුකෙන් යන්නේ යන්න ඕනේව කටෙන් යන්නේ මේ දවස්වල. ඉතින් හුත්ත ආනනී සතුටින් ඉන්න ඕන. හොඳට උකන්න ඕන අලුත් අවුරුද්දේ හොඳට උකන්න ඕන වටේටම උකන්න ඕන. උකන්න ඕන. මං කිව්වේ උකන්න ඕන කියලා. එන ඉතින් විශ්ෂික පුතාලා ඔක්කොටම ලැබුණ වසරට සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ කියලා වෙලාම් ඵලයන් කියලා තව දවසක් තියෙනවා. ඒ දවසේ කියලා වෙලාම් ඵලයන් තොබිලට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියලා වෙච්ච ටිකේ මේ කියලා වෙච්ච 2024 අවුරුද්දේ තව කෙලව ගන්න ඕන නංගිලා විශේෂයෙන් කියලා ගන්න ඕන නම් එන්න අපේ ගෙදර. ඔයාලට කියලා දාලා කියලාවන්න. නේ? මරි කියලා බලලා දෙන්නම් ඔයාලට. ඇතුලේ දාගෙන මරි කියලා බලලා වීනනවා. ඕන්න එන්න. එන අපි ගියා.